පවර් හිටිං ප්‍රවණතාවය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට්ට දැඩි අනතුරු ඇගවීමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ප්‍රවීණ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් මෑත කාලේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන විශාල වෙනස්කම් සහ ඒවා ශ්‍රී ලංකා ක්‍රිකට් ඇති කරන බලපෑම් පිළිබඳව වැදගත් අදහස් කිහිපයක් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ අද ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ දුරට පවර් හිටිං යන එකම සංකල්පයක් වටා ගොඩනැගෙමින් පවතින බවයි. ෆයර් T20 සහ ODI ලකුණු සීමාවන් ඉහළ යාම අලුත් අභියෝගයක්ද. ඩිල්ෂාන් කියන්නේ කලින් T20 තරගයක 180-200 ලකුණු කියන්නේ හොඳ තරගකාරී ඉලක්කයක් වුණත් අද ඒ සීමාව 300ටත් ආසන්න වෙමින් පවතින බවයි. ඒ වගේම එක්දින තරඟවලදීත් අද 400-450 ලකුණු කියන්නේ සාමාන්‍ය දෙයක් වගේ හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඔහුගේ අදහස අනුව මේ වෙනසත් එක්ක කණ්ඩායම් සියල්ලම එකම විදිහට ක්‍රීඩා කරන්න උත්සාහ කරන එක විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. බානික පවර් හිටිං නිසා ක්‍රිකට් තාක්ෂණය අහිමි වෙයිද? ඩිල්ෂාන් අවධාරණය කරන ප්‍රධාන කරුණක් තමයි අධික පවර් හිටිං උත්සාහය නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණු බොහෝ තාක්ෂණික ගුණාංග මැකී යමින් පවතින බව. කලින් ක්‍රීඩකයෙකුට මීටර් 60-70 වටා හයේ පහරක් ගැසීම ප්‍රමාණවත් වුණත් අද ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මීටර් 100 ඉක්මවන පහරවල්. නමුත් ඩිල්ෂාන් කියන්නේ එවැනි ශරීර ශක්තිය සහ ජානමය හැකියාවන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ස්වභාවිකව නොතිබෙන බවයි. DNA අපේ ජානවල තියෙන්නේ වෙනස් ශෛලියක්. ඔහුගේ අදහස අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ස්වභාවය හැදෙන්නේ පන්දු අතර දුවමින් ලකුණු එකතු කිරීම. නිවැරදි ටයිමිං එකෙන් 4 පහරවල්. පන්දු තේරීම සහ පිටිකරන බුද්ධිය වනි කරුණු මතයි. තිසර පෙරේරා හෝ දසුන් ශානක වගේ පවර් හිටර්ස් ලංකාවට බිහි වෙන්නේ ඉතා කලාතුරකින් බවත් හැමෝටම ඒ ශෛලිය අනුකරණය කරන්න ගියොත් Tamanගේ ස්වභාවික දක්ෂතාවත් නැති වෙලා යන බවත් ඔහු පෙන්වා දෙනවා. වෙනත් රටවල් වෙනස් ශරීර ව්‍යුහයක්. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදේ වැනි රටවල ක්‍රීඩකයන්ට ශරීර ශක්තියෙන් සහ උසින් ඉහළ වාසියක් තියෙන බව ඩිල්ෂාන් පිළිගන්නවා. ඒ නිසා ඔවුන්ට දිගු සීමාව ඉක්මවා පහරවල් ගැසීම සාමාන්‍ය දෙයක්. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එම ආකෘතියට සම්පූර්ණයෙන්ම ගැලපෙන්න උත්සාහ කිරීම යථාර්ථවාදී නොවන දෙයක් බවයි ඔහුගේ අදහස. වැදගත් අපට හුරු දේ වැඩි දියුණු කරගන්න. ඩිල්ෂාන් අවසාන වශයෙන් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්ට ජය ගන්න පුරුවන් වෙන්නේ ක්‍රීඩකයන්ගේ අනන්‍යතාවය හඳුනාගෙන ඔවුන්ට ගැලපෙන භූමිකාවන් ලබා දී Tamanට හුරු ශෛලිය උපරිම ලෙස සංවර්ධනය කරගෙන යන මාර්ගයෙන් බවයි. අපට කරන්න බැරි දේවල් අනුකරණය කරලා අපට තියෙන දක්ෂතා මැකී යන්න දීලා ජය ගන්න බැහැ කියලා ඔහු පැහැදිලිවම කියනවා. ස්ටාර් පවන්ගේ ශතකය ගැන ඩිල්ෂාන්ගේ විශේෂ අවධානය. එංගලන්තයට එරෙහිව පවන් රැස් කළ ශතකය ගැනත් ඩිල්ෂාන් විශේෂයෙන් කතා කරනවා. ඔහුගේ මතයට අනුව පවන්ගේ පිතිකරණයේ විශේෂම ලක්ෂණය තමයි දඟපන්දු යවන්නන්ට එරෙහිව භාවිත කළ පාද චලනය. පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම දඟපන්දු හමුවේ අසරණ වුණු අවස්ථා බොහොමයක් තිබුණා. නමුත් පවන්ගේ ඉනිම තුලින් දිගු කාලයකට පසුව දඟපන්දු යවන්නන් පාලනය කළ විශ්වාසයෙන් ක්‍රීඩා කළ පිතිකරුවෙක් දකින්න ලැබුණු බවයි ඩිල්ෂාන් කියන්නේ. එන්ඩවසන් සාරාංශය. ඉතින් යාළුවනේ තිලකරත්න ඩිල්ෂාන්ගේ මේ අදහස් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ ගත යුතු දිශාව ගැන ගොඩක් වැදගත් සංදේශයක් කියලා කිව්වොත් වැරදි නැහැ. පවර් හිටිං එකට පමණක් සීමා නොවි අපේ ශෛලිය, අපේ ශක්තිය, අපේ අනන්‍යතාවය රැකගෙන ක්‍රීඩා කළොත් තමයි දිගු ගමනක් යන්න පුරුවන් වෙන්නේ.